අපි දිව්‍ය ලෝකයට ඇවිල්ලා ඉන්නේ. නිවිතිකල පැත්ත. අපි දැන් ඉන්නේ බත්වාඩියගලේ. තැන්නක් තමයි දැනට තියෙන්නේ. හෙලෝ කොහොමද ඉතින් 2026 මගේ පළවෙනි වීඩියෝ එක ගොම්මුල්ලිය වීඩියෝ එකෙන් පස්සේ ඉතින් අද අපි ඉන්නේ සබරගම් පළාතේ. අපි ආවේ පාතගඩ හන්දියෙන් මීටර් 400ක් විතර ඇතුළට ඇවිල්ලා අර පේන ගෙවල් මණ්ඩියෙන් තමයි අපි බයික් එක එහෙම දාලා දැන් මීටර් 400ක් විතර අපි උඩට ඇවිල්ලා ඉන්නේ. ඔයගලන්ට මතකයි ඇති ගොම්මුල්ලිය වීඩියෝ එකේ සමන් අය ඉන්නවද මාත් එක්ක කිව්ව විදිහට තව කිලෝමීටර් 4කට වඩා යන්න තියෙනවා ඉස්සරහට. අපි දැන් ඉන්නේ මීටර් 500 සීමාවේ. අපි යන්න ඕනේ මීටර් 980ට. තව ටික දුරක් යන්න තියෙනවා. කිලෝමීටර් ගාණක් යන්න තියෙනවා. බත්වාඩිය ගල තියෙන මෙන්න මේ පැත්තෙන් අපි දැන් මේ පාර දිගේ බත්වාඩිය ගල පැත්තට තමයි යන්නේ. ඊට පස්සේ කෙලින්ම තැන්න තමයි තියෙන්නේ පීක් එකට යනකම්ම. අපි ගිහිල්ලා බලමු මේ පාර දිගේ ඉස්සරහට. ගොඩක් වියලි කාලගුණයක් තමයි තියෙන්නේ. අද ගොඩක් අවුරස්නේ වැඩි. ඈත පේන කුට්ට පිටි කන්ද එහෙම. යමු ඉස්සරහට. අපි දැන් ඉන්නේ බත්වාඩියගලේ. ඉතින් මෙතන මාර ලස්සනයි බලන්නකෝ. වතුර ක්‍රිස්ටල් කිය වගේ මෙතනට මාර ලස්සන view එකක් පේනවා. කුට්ට පිටිය කඳු ටික මාර ලස්සන view එකක් තියෙන. බලන්නකෝ. මෙතනින් බලාගෙන යන්න ඕනේ. මෙතනින් පල්ලට දියැලි ගොඩාක් තියෙනවා. අපි ආවේ දියැලි ටික මග ඇරගෙන මේ කන්දේ කැලෑවෙන් තමයි ආවේ. දියැලි බලන්න එනවා නම් වෙනම දවසක එන්න ඕනේ. ඉතින් මෙතන මාර ලස්සනයි. වතුර ගැන නම් ඉතින් කියන්න වචන නැහැ. ඔන්න අපි බත්වාඩිය ගලට එහෙනම් සමුදීලා යන්න හදන්නේ. දැන් නම් ගහකොළ වලින් වට වෙලා තියෙන පාරක තමයි යන්න තියෙන්නේ. දැන් නම් පූල් එකකට දැනනවා ඇත්තටම. ඊදහස යන්න පුළුවන්. තැන්නක් තමයි දැනට තියෙන්නේ. ඉස්සරහට පාත් එක්ක කොහොම වෙයිද දන්නේ.
ඔන්න අපි කැලෑ ගෑල්ලෙන් ආවේ දොළ පාරට ආවා. බලන්නක ලස්සන ලස්සනයි රේඩිය වැහිලා වතුරට. දැන් පාර තියෙන කෙලින්ම මේ කන්ද මුදුනට යනකම් මේ දොළ පාර දිගේ තමයි යන්න තියෙන්නේ. මෙතනත් බර බත්වාඩිය ගල වගේ තමයි මේ බලන්න. දිගටම ගල් තලාවක් තියෙන්නේ ආයෙට. මෙතන කට්ටිය කෑම ඉයලා එහෙම තියෙනවා. කලින් ආපු සෙට් එකක් වෙන්නේ. යන් ඉස්සරහට දැන් වෙලාව ඇවිල්ලා 3යි. තනි ගල් පොත්තක් තියෙන දිගටම. යමු ඉස්සරහට එන පුළුන් දොළ දිගේ. දැන් නම් දොළ පාර ගොඩක්ම වතුර පාර එන්නම අඩු වෙලා තියෙන්නේ. අපි නා ගන්නත් ඕනි. මේ වල ජඹුරු අඩුයිනේ. අපි දැන් මීටර් 300ක් විතර දොළ දිගේ ආවා. දැන් අපි දැන් නාන්න ඉන්නේ හොඳම වල හම්බ වෙනකන් දැන් වලවල් 10ක් විතර පාස් කරගෙන ආවා. අන්තිමේදී වතුර පාරක් නැති වේද කියලා සැකයකුත් තියෙනවා දැන්. එන්න වතුර පාර පොඩි වීගෙන යන්නේ. දැන් නම් හම්බ වෙන වලින් නා ගන්න ඕනි කොහොම හරි. නැත්තම් වෙන්නේ නාන්න නැතුව කන්ද මුදුනට යන්න තමයි. මේ වල නාන්න අමාරුයි. මේ කොළරොඩු තියෙනවා. බලමු තව උඩහට ගිහිල්ලා හොඳ නාන්න පුළුවන් වලක් තියනවද කියලා. කැලේ කඩාගෙන යන්න තමයි තියෙන්නේ. අර ගොම්මොල්ලේදී දැකපු බටපඳුරු මෙහෙත් තියෙනවා මේ. ඒ කඳු මුදුන් වල තමයි ගොඩක් ඒ බටපඳුරු තියෙන්නේ. මේක නේ මීවන. ඔව්. මීවන ශාක. ඔව් මේක මීවන. ඔන්න අපි දෙන්න සීතලම සීතල වතුර ටිකක් නාගත්තා. දැන් අපි ආයේ ගමන ආරම්භ කරනවා දොළ පාර දිගේ කිරිබත්ගල මුදුනට. දැන් එන්නම දැන් වෙලාව කීයද වෙලාව? 4:39යි. ඉර බැහැ ගන්න කලින් කඳ මුදුනට ගියොත් එහෙම අපිට ඉර බහිනවා ලස්සනට බලා ගන්න පුළුවන්. ලස්සන වටපිටාවක් තියෙන්නේ. දෙපැත්තෙම තියෙන අර බට කැලෑ තමයි දෙපැත්තෙම තියෙන්නේ දැන්. මීවන ශාකක් ගොඩක් තියෙනවා මේ පැත්තේ. එනවනේ අපි දොළ දිගේම තමයි ඉස්සරහට යන්නේ. තාම අපිට ටීම් බට ඇල්ල හම්බුන්නේ නැහැ. ටීම් බට ඇල්ලෙන් තමයි පීක් එකට හැරෙන්න ඕනේ. එතනින් තමයි හැරෙන්න ඕනේ. බලමු අපි ටීම් බට ඇල්ල හම්බෙයිද කියලා. පුළුවන් නගින්න.
රෑයන්ගේ සද්දේ කොහොමද? මේ බලන්න පාසින් ඉදලා තියෙන හැටි. මාර ලස්සනයි. යමු අපි හේම් බට ඇල්ලට. එතන යන්නේ කොහොමද? කරාගෙන. ඒක තමයි කියන්නේ. දැන් මොනා කරන්නේ නැවනේ. ඔය පැත්තේ යන්නේ. බලන්නකො රැහියන් සද්දේ. අන්න අපි තව ටිකක් ඉස්සරහට ආවා. බලන්න කෙලින්ම පාර තියෙන්නේ මීටර් 60ක් විතර ඉස්සරහට පේනවා. තනි තැන්න තියෙන්නේ. කිරිබත්ගල පීක් එක පොඩ්ඩක් පේනවා අපිට දැන්. අතන ගස්සෙන් හින්දා වැහිලා තියෙනවා. බලන්නකො වතුර. ලස්සනයි. ඔන්න අපි දොළපාරේ අවසානටම ඇවිල්ලා ඉන්නේ. මෙතනින් අවසානටම වතුර ගන්න තියෙන තැන. ඔයාලා එනවනම් මෙතෙන් තමයි වතුර පුරව ගන්න ඕනේ. එතනින් උඩහට අපි දොළපාර දිගේ යන්නේ. අපි යන්න ඕයි මේ මෙන්න මේ බටලන්ද පාරේ තමයි අපි යන්නේ. පීක් එකට යන්න තියෙන්නේ මේ පැත්තෙන්. ඔයාලා එනවනම් මතක් කරලා මෙතනින් වතුර පුරවගෙන යන්න. ආයේ වතුර ගන්න කොහෙවත් තැනක් නැහැ. වැඩිලා ඉන්න තියෙන්නේ. මාරගෙමත් දෙන්න ඕනේ. මේ බටලන්ද ඉන්නේ. යන්න තියෙන්නේ. බඩ ගන්න. Sana. අපි අවසානයේ කිරිබත්ගල මුදුනට ආවා. බලන්නකො ලස්සන ගැන කියන්න වචන නැහැ. ගොඩක් මහන්සි වුණා ඉතින් මෙතනට එන්න. මේ පැත්තෙන් බලන්න ඉර බහගෙන යනවා ලස්සනට. වැඩි මේ කැලේ පොඩ්ඩක් වැඩි සත්තු සර්පයෝ එහෙම ඉන්නවනේ ගොඩක්. මෙතෙන්ට දකින්න view එක නම් මාර ලස්සනයි. ඇත්තට මම හිතුවේ නෑ මෙච්චර ලස්සන view එකක් තියෙයි කියලා. ඒකම ලස්සනයි. බලන්නකො අර ඈතින් වලාකුළු අතරින් ඉර බහගෙන යන ලස්සන. මේ පැත්තෙන් කෙලින්ම මෙහෙම ගියොත් දකුණු පළාතේ දෑල වටාපත ඒ සයිඩ් එක තමයි මේ පැත්තෙන් පේන්නේ. අද පොඩ්ඩක් මුදුන්වර වගේ තමයි තියෙන්නේ. ඔන්න අපි ටෙන්ට් එක සෙටප් කරගත්තා. කැම ටික උයන්න ලෑස්ති වෙන්න ඕනේ. හරි හරි.
දැම්ම ගේනවා. ඔන්න අපි රෑ කෑමත් තරම් දැන් තමයි නිදාගන්න හදන්නේ. උදේ පාන්දරින්ම හිරුදාව එක්ක එහෙනම් හම්බෙමු අපි. විවක පොඩ්ඩක් පෑදිලා තියෙන මේ මීදුම එන්නම යනවා. දැන්නම් අර පැත්තෙන් තමයි ඉර පායන්නේ. අර බඹගස් මණ්ඩිය මේ මාර ලස්සනයි බලන්න කර සුදු පාටට. තව පොඩ්ඩක් අවුවට යනවා මාර ලස්සනට පේනවා. මේ තමයි අපි කැම්ප් කරපු තැන. අපි කිරිබත්ගල කඳු මුදුනට සමුදෙන්න තමයි හදන්නේ. කඳුරු භූමියට. ඉතින් අපි කඳුරු භූමිය තිබුණ විදිහටම ඒ විදිහටම අපි හිටියටම බලන්න පොලිතින් කෑල්ලක් නැහැ. ඉතින් අපි ඔක්කොම අපි ගෙන අපි දේවල් අරගෙන තමයි යන්නේ. මෙතන තිබුණකුණුත් අපි අරගෙන යන්නේ. ඉතින් ඔයගොල්ලොත් එනවා නම් ඔයගොල්ලෝ ගේන හැම පොලිතින් කසල හැමදේම ඔයගොල්ලෝ ගෙනාවා වගේම ආයෙත් ආපහු අරන් යන්න. ඉතින් අපි දැන් කිරිබත්ගල කන්දේ ඉඳන් පහළට බහින්න තමයි හදන්නේ. ඉතින් මේ වගේම ලස්සන හයික් එකකින් ඉස්සරහට හම්බෙමු කියලා එනවා. එහෙනම් අපි යනවා. බයි.